බය වෙන්න එපා. පළවෙනි කරුණ තමයි බය වෙන එක. ගොඩක් අය එකපාර ඉන්ටර්විව් එකක් කියපු ගමන් ගෙදරින් යන්න කලින් ඔළුව හදාගෙන යන්නේ බය වෙලා මට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියන මෙන්ටැලිටි එකේ යන්නේ. එහෙම යන්න එපා. හරිම ලේසි මේ කැබින් ක්‍රූ ඉන්ටර්විව්ස්. කෙනෙක්ගේ ඔයාලට S2 දිහා බලාගෙන කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ඉන්ටර්විව් එකේදී මාර වැදගත් එක. ඊට පස්සේ වෙන්නේ රස්සාව අරගෙන ඔක්කොම කරලා ඒ රටට ගියාට පස්සේ එතනදී වෙන මෙඩිකල් එකේදී අහුවුණාට පස්සේ ගෙලීම ගෙදර එවනවා. Hello, welcome back to my channel. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න නැති කියලා. මම මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට thank you කියලා. මොකද මගේ channel එක මේ හරිම පොඩි කාලයක් පටන් අරගෙන ඉතින් මාස දෙකක් වගේ අතරම පොඩි කාලයක්. ඉතින් මේ කාලය තුළට මට followers මම හිතන්නේ 10000 වලට වඩා වැඩියෙන් දැන් subscribers 10000 වලට වඩා add වෙලා තියෙනවා. ඒක thank you very much. මම දකිනවා ඔයගොල්ලෝ මට රස ආදරේ හිතන කමෙන්ට්ස් එහෙම දානවා. ඉතින් ඒකට thank you. මට හරිම සතුටුයි ඒව බලද්දි. ඇත්තටම මම මේ channel එක start කරන්න reason එක තමයි මේ cabin crew join වෙන්න හිතාගෙන ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට ඕන දේවල් දැනගන්න හරි channel එකක් නැහැ කියලා මට හිතෙනවා. ගොඩක් channels තියෙනවා. හැබැයි ගොඩක් අයට තියෙන මේ ප්‍රශ්න වලට උත්තර මේ channel වලින් හම්බෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඉතින් මම මේ channel එක start කරා. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා මම ඉස්සරහට එන්න හිතන් ඉන්න රියාද් එයා cabin crew ඉන්ටර්විව් එක ගැන. ඉතින් මේක ගොඩාක් හොඳ chance එකක්. ඒක මේ මගේ හරගන්න එපා. මොකද මේක මම හිතන්නේ first time මේගොල්ලෝ ලංකාවට එන්න physical interview කරන්න. මෙච්චර දවසක් online interview තිබ්බේ. ඉතින් මේක හොඳ chance එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මේ වීඩියෝ එකේදී කතා කරනවා ඒගොල්ලන්ගේ ඉන්ටර්විව් එකේදී මොනවද තියෙන ස්ටෙප්ස් සහ ඔයගොල්ලන්ට කොහොමද ඒක හරියටම මුහුණ දෙන්නේ කියන එක ගැන. මුලින්ම බලමු මේකට apply කරන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ගේ මුලින්ම official website එකට යන්න ඕනේ. මම මෙතනින් දානවා ඒගොල්ලන්ගේ website එක. ඊට පස්සේ ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. CV එක submit කරන්න ඕනේ. ෆොටෝග්‍රාෆ් එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ personal questions ටිකක් අහනවා. හරිම චුට්ටයි විනාඩි 5ක්වත් යන්නේ නැහැ මම හිතන්නේ application එක fill කරන්න. මම මෙතනින් දානවා මම screen record කරලා apply කරලා ඔයා බලලා හරියටම apply කරන්න. හරියට apply කරා නම් ඔයගොල්ලන්ගේ email එකට email confirmation එකක් එනවා ඒගොල්ලන්ට ඒ application එක ලැබුණයි කියලා. දෙවෙනි step එක තමයි introduction step එක. මෙතනදී ඒගොල්ලන්ගේ ආලයින් එක ගැන ඔයගොල්ලන්ට brief introduction එකක් දෙනවා ටක් ගාලා. ඒ කියන්නේ ඒගොල්ලෝ බේස් වෙලා ඉන්න රට, ඒ කියන්නේ සෞදි අරාබියේ රියාද් කියන සිටි එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන benefits මොනවාද? ඔයගොල්ලන්ගේ salary එක කොහොමද? ඔයගොල්ලන්ගේ hourly payment එක මොනවාද? ඔයගොල්ලන්ට තව හම්බෙන දේවල්. ඊට පස්සේ cabin crew කෙනෙක් වුණාම cabin crew lifestyle එක. ඒ හැම එකම පළවෙනි introduction එකේදී ඔයගොල්ලොත් එක්ක ඒගොල්ලෝ නිකන් friendly conversation එකක් තියෙනවා. එතනදී ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා චූටි ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ටත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට අහන්න chance එකක් දෙනවා. මේ වෙලාවේදී හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ personal දේවල් ඒගොල්ලන්ගෙන් අහන්න නරකයි. personal ඒවා කියලා කියන සමහරක් අය ප්‍රශ්න අහන්නේ මගේ comments වලත් ඒ වගේ ඒවා තියෙනවා. cabin crew කෙනෙක් වුණාට පස්සේ boyfriend ව ගෙන්නන්න පුළුවන්ද? cabin crew කෙනෙක් වුණාට පස්සේ husband ව අරන් ඉන්න පුළුවන්ද? ඊට පස්සේ layovers කොච්චර තියනවාද? ඒ වගේ ප්‍රශ්න අහන්න හොඳ නැහැ මේ වගේ introduction එක තියෙන වෙලාවේදී. ඔයගොල්ලන්ට අහන්න පුළුවන් මේ cabin crew lifestyle එක මොන වගේද? එතකොට airline එක related ප්‍රශ්න ඒ වගේ දේවල් ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. අර මං කියපු જાතියේ ප්‍රශ්න අහන්න එපා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට chance එකක් දුන්නාම ඔයගොල්ලන්ට පුළුවන් අත උස්සන්න. අත උස්සුවාම ඒගොල්ලෝ කැමති එක්කෙනෙක් තෝරගෙන ඒගොල්ලෝ answers අහනවා. ගොඩක් වෙලාවට කතා නොකරම ඉන්න උත්සාහ කරන්නත් එපා. ඕනට වඩා කතා කරන්න යන්නත් එපා. දෙවෙනි එක තමයි group discussion එක. මේ group discussion එක හරිම මේ පොඩි එකක්. ඔයගොල්ලන්ව group කරනවා. අපි හිතමු 100ක් හිටියොත් සාමාන්‍යයෙන් 10 වගේ groups 10ක් හදලා වටේට වාඩි කරවලා ඒගොල්ලෝ චුට්ටක් ඔයගොල්ලන්ට කතා කරන්න කියනවා. ඒ කියන්නේ විනාඩියක් වගේ දෙයි. එතකොට ඔයාගේ නම, ඔයා කොහින්ද ආවේ, ඔයාගේ උස කීයද, ඔයාට හම්බුන නම්බර් එක මෙතන ටැග් එකක් ඒගොල්ලෝ දානවා. ඒ නම්බර් එක මොකක්ද? ඒ වගේ චූටි දෙයක් කතා කරන්න හම්බ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ එහා පැත්තේ වාඩි වෙලා ඉන්න එක්කෙනත් එක්කත් friendly conversation එකක් කරන්න. ඒගොල්ලෝ බලන් ඉන්නවා. ඒතර ඔයාට අහන්න පුළුවන් එයාගෙත් ඔයා කොහින්ද දෙන්නේ, වයස කීයද, ඒ වගේ දේවල් friendly conversation එකක් කරන්න chance එක හම්බ වෙනවා. ඒ first group discussion එකේදී මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ කතා කරනකොට කාත් එක්ක හරි too much personal ඒවා අහන්න යන්න එපා වාඩි වෙලා ඉන්න එක්කෙනාගෙන් එහා පැත්තේ. මොකද මේ ඔයගොල්ලන්ව ඉන්ටර්විව් කරන දෙනෙක් හරි තුන් දෙනෙක් හරි ඉන්නවා. ඒගොල්ලෝ ඒ groups වල වටේ ඇවිද ඔයගොල්ලෝ කොහොමද කතා කරන්නේ? ඔයගොල්ලෝ friendlyද? ඔයගොල්ලෝ හොඳට hina වෙලාද කතා කරන්නේ? එහෙම නැත්නම් ඔයගොල්ලෝ stress වෙලාද? එහෙම නැත්නම් ඒ කතා කරද්දී ඔයගොල්ලෝ rude වෙනවද?
කොන්ෆිඩන්ස් එකක් නැද්ද ඒ කියන හැම එකම වගේ චෙක් වෙනවා ඒ ගෲප් ඩිස්කෂන් එකේදී. ඒක චූටි වෙලාවක් දෙන්නේ විනාඩියක වගේ හරි තප්පර 30ක වගේ හරි කාලයක් දෙනවා ඔයගොල්ලන්ට ඒ වගේ බ්‍රීෆ්ලි ඔයගොල්ලන්ව ඉන්ට්‍රොඩියුස් කරන්න ඒ ඉන්ටර්වියු බෝඩ් එකට. මට තව එකක් කියන්න අමතක වුණා මේ ගෲප් ඩිස්කෂන් එකේදී මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ කට්ටිය වාඩි කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට මේ චූටි දෙයක් ඔයාගෙන කතා කරන්න ඊට පස්සේ ඔයාගේ නම ගම කියන්න කොහින්ද ආවේ ඊට පස්සේ ඔයාගේ උස කියන්න ඊට අමතරව මේකට සමහරට ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයගොල්ලෝ කොහෙත්වත්ම හිතන්නේ නැති ප්‍රශ්න අහන්න පුළුවන් චූටි ඒවා අපි තුමු උදාහරණයක් විදිහට are you a morning person or a night person එහෙම නැත්නම් අහන්න පුළුවන් your favorite body part ඒ වගේ අර කොහෙවත් නැති ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ නැති ප්‍රශ්න ඒ කියන්නේ අමාරු ප්‍රශ්න නෙමෙයි හැබැයි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රශ්න අහයි කියලා ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් බය වෙන්න එපා ඔළුවට එන ඕනම එකක් උත්තර දෙන්න ඒකෙත් අර හරි එකක් වැරදි එකක් කියලා නෑ ඒක හන්ද ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකක් කියලා මම දන්නවා එක පාටම පැනලා කොහෙවත් නැති ප්‍රශ්නයක් අහන එක නමුත් ඒ වෙලාවට ස්ට්‍රෙස් වෙන්න එපා ඒකේ ඒගොල්ලෝ බලන්නේ මොන හරි ඒ කියන්නේ unexpected moment එකක ආවොත් ඕගොල්ලෝ මොනවද වෙන්නේ කියලා බලන්න තමයි ඒගොල්ලෝ ඒ වගේ කොහෙවත් නැති ප්‍රශ්න ටිකක් අහන්නේ. ඉතින් එහෙම එකක් ඇහුවොත් කැමති උත්තරයක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි එකත් group discussion එකක්ම තමයි තියෙන්නේ. හැබැයි මේ group discussion එක අර මම කලින් කියපු group discussion එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙතනදී වෙන්නේ ඔයගොල්ලෝගේ scenario based questions කීපයක් අහනවා. ඒ questions වලට ඔයගොල්ලන්ට හිතලා බලන්න ඕනේ මේ වගේ situation එකක් වුණොත් මම මොකද කරන්න කියලා. ගොඩක් වෙලාවට aircraft එකේ වෙන්න පුළුවන් දෙයක් තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. මම කියන්නම් ඒ වගේ උදාහරණ කීපයක්. එතකොට මේකෙදී ඔයගොල්ලෝ දැනගන්න ඕන එක තමයි මෙතන හරි ආන්සර් එකක් නැහැ. මේකට ඔයගොල්ලන්ට කැමති ආන්සර් එකක් දෙන්න පුළුවන්. ඒගොල්ලෝ මෙතන ඔයාගෙන් චෙක් කරන්නේ ඔයා කොච්චර කොන්ෆිඩන්ට්ද? ඔයා නර්වස් වෙනවද මේ වගේ සිටුේෂන් එකක් ආපු වෙලාවට? ඊට පස්සේ ඔයා බය වෙනවද? ඊට පස්සේ ඔයා මුකුත් කතා කරන්නේ නැතුව හිර වෙලා වගේ බලන් ඉන්නවද? ඔයා සැහැල්ලුවෙන් ඉන්නවද කියලා තමයි බේසිකලි මෙතනදී චෙක් කරන්නේ. ගිහින්ද හරි හෝ වැරදි ආන්සර් එකක් කියලා නෑ මේ සිටුේෂන් බේස් එහෙම නැත්නම් මේ සිනාරියෝ බේස්ඩ් ක්වෙස්චන්ස් වලට. අපි බලමු මොන වගේ ප්‍රශ්නයක්ද ඔයගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන් කියලා. most possible questions බලමු මොනවද කියලා. Let's look into some situational based, scenario based questions that you might come across during your assessment day. I will give you one situation. The situation is this. Now, you're having 5 different passengers on board. One is an unaccompanied minor and a pregnant mother and a passenger who's traveling alone with 2 kids, a sick passenger and a VIP passenger. Now the situation is this, your service is done, it's already done, but these 5 types of passengers are requesting extra meals. So you have got only 1 extra meal. Now the situation is this, now you have to decide to which passenger you are going to give this extra meal to. So as I told you before, there's no right or wrong answer. You have to pick 1 passenger out of those 5 passengers and you have to justify why you are going to give that, why you selected that passenger and why you are going to give that extra meal to this particular passenger. බලමු මම මොකද්ද select කරගත්ත answer එක කියලා. Choose this pregnant mother because pregnant mothers could get really hungry, especially during these long journeys. So I chose to give this extra meal to this pregnant mother. මෙතන මට තව එකක් කියන්න අමතක වුණා. ඇත්තටම මේ group discussion එකේදී ඔයගොල්ලෝ හරිම සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. හැමතිස්සෙම පුළුවන් නම් hina වෙලා ඉන්න අර මේ fake ස්මයිල් එකක් ගැන නෙමෙයි මම කියන්නේ දත් 32ම පෙන්නගෙන හැමතිස්සෙම hina වෙලා ඉන්න එක නෙමෙයි මම කියන්නේ හරිම ලස්සනට අර සුහදශීලී විදියට hina වෙන්න ඊට අමතරව group එකේ අපි හිතමු group leader වෙන එක්කෙනා ඔයා දෙන ආන්සර් එක ගණන් ගත්තේ නැහැ කියලා ඒ වෙලාවට මූණ ඇඹුල් කරගෙන ස්ට්‍රෙස් වෙලා අයියෝ මෙයා මං කියන එක ඇහුවේ නෑනේ එහෙම කියලා ස්ට්‍රෙස් වෙලා ඒ ස්ට්‍රෙස් පාර්ට් පෙන්නන්න යන්න එපා ඔය ගොඩක් වෙලාවට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ group discussion එකේදී ඔයාගෙන් දෙන උත්තරේ නෙමෙයි ඒගොල්ලෝ බලන්නේ ඔයාගේ හැසිරීම ඇත්තටම ඔයා කොහොමද එතනට මුහුණ දෙන්නේ කොහොමද අනිත් අයත් එක්ක කතා කරන්නේ ඔයා ස්ට්‍රෙස් නැද්ද ඔයා හොඳට hina වෙලා ඉන්නවද අනිත් අය කියන දේවල් අහුම්කම් දෙනවද අනිත් අයගේ අදහස් වලට ගරු කරනවද එන්නේ මේ වගේ දේවල් ටිකක් තමයි මෙතනදී චෙක් වෙන්නේ. ඉතින් බය වෙන්න එපා. පළවෙනි කරුණ තමයි බය වෙන එක. ගොඩක් අය එකපාර ඉන්ටර්විව් එකක් කියපු ගමන් ගෙදරින් යන්න කලින් ඔළුව හදාගෙන යන්නේ බය වෙලා මට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියන මෙන්ටැලිටි එකේ යන්නේ. එහෙම යන්න එපා. හරිම ලේසි මේ කැබින් ක්‍රූ ඉන්ටර්විව්ස්. ගොඩක් වෙලාවට හිතන්නේ නැති අය තමයි සිලෙක්ට් වෙන්නේ. ඒක නිසා බය වෙන්න එපා පොඩ්ඩක්වත්. ඊපස්සේ ගොඩක් ඉම්පෝටන්ට් එකක් තමයි මේ අනිත් එක බොඩි ලැන්ග්වේජ් එක.
මොකද මේ බොඩි ලැන්ග්වේජ් එක කියන්නේ. එක තැන අර හිර වෙලා සීරුවෙන් ඉන්නවා වගේ වාඩි වෙලා ඉන්න එපා. අත් දෙක යූස් කරන්න කතා කරනකොට. ඊට පස්සේ ඇස් දෙක දිහා බලන්න කතා කරන එක්කෙනාගේ. ගොඩක් වෙලාවට අයි කොන්ටැක්ට් එක හරියට දෙන්න ඕනේ මේ වගේ ඉන්ටර්විව්ස් වලට. ඔය ප්‍රශ්න අහන එක්කෙනාගෙන් හරි ඔයගේ ගෲප් එකේ ඉන්න අනිත් ගෲප් මෙම්බර්ගේ හරි මුණ දිහා බලලා කතා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ ටග් ගාලා නෝට් වෙනවා ඔයා කොන්ෆිඩන්ට් නැහැ කියලා. මොකද මුණ දිහා බලලා ඇස් දෙක දිහා බලලා කතා කරන්නේ නැහැ කියන්නේ කොන්ෆිඩන්ට් නැහැ කියන එක. ඉතින් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ මේ රික්‍රූට්මන්ට් ඉවෙන්ට්ස් කරලා ළමෙක් හැරෙනකොට එයා කවුද කියන එක දැනගන්න පුළුවන්. ඒක හන්ද හොඳට මතක තියාගන්න අයි කොන්ටැක්ට් එක බොඩි ලැන්ග්වේජ් එක ගොඩක් ඉම්පෝටන්ට් කියලා. ඊට අමතරව මේ ගෲප් ඩිස්කෂන් එක පාස් වෙන්න මම ඔයගොල්ලන්ට තව කියන ටිප් එකක් තමයි මේ ගෲප් එකේ වාඩි වෙලා ඉන්නකොට ඔළුවෙන් හිතාගන්න මේ ඉන්ටර්විව් එකක් කියන එක අමතක කරන්න. පළවෙනි එක. ඔළුවෙන් හිතාගන්න ඔයා ඉන්නේ දැන් එයාක්‍රාෆ්ට් එකේ. එයාක්‍රාෆ්ට් එක ඇතුලේ ඔයාට සිටුේෂන් එකක් වෙලා ඔයාගේ යාළුවෝ වෙච්ච මේ අනිත් කැබින් ක්‍රූ මෙම්බර්ස් ටික තමයි මේ ඔයාගේ වටේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක කතා කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා කියන එක ඔළුවේ තියාගන්න. ඉන්ටර්විව් එකක ඉන්නවා කියන එක අමතක කරන්න මේ වෙලාවේ. එතකොට ඔයා ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. හරියට මුහුණ දෙන්න පුළුවන් ඒකට. 4th ස්ටෙප් එක. මෙතන ඔයගොල්ලන්ට පොඩි බ්‍රේක් එකක් හම්බ වෙනවා නිකන් විනාඩි 15ක 20ක වගේ. මෙතනදී ඔයගොල්ලන්ට මොන හරි පොඩි දෙයක් බඩගිනි නම් කාලා බොනවා මොන හරි බීලා මතක ඇතුව දත් ටික මැද ගන්න. මොකද කතා කරනකොට බෑඩ් බ්‍රෙත් එකක් වගේ ආවොත් අනිවාර්යෙන් අයින් කරලා දායි. මොකද ක්‍රූ මෙම්බර්ස්ලා වෙච්ච අපි හැමතිස්සෙම after every meal අපි බ්‍රෂ් කරනවා. ඉතින් හැමතිස්සෙම අර දත් ගැනත් එහෙම ඒගොල්ලෝ මාර විදිහට අවධානයක් යොමු කරනවා. ඒක හන්ද මොන හරි කෑවොත් විතරක් දත් ටික මදින්න ටූත් බ්‍රෂ් එකක් ගෙනල්ලා ටූත් පේස්ට් එකක් අරන් යන්න. පොඩි මේකප් පවුච් එකක් අරන් යන්න. මොකද දැන් ඕක මේ මින්ට් එකක් අරන් යන්න. අනිත් එක තමයි මේකප් පවුච් එක අරන් යන්න ඕනේ. මොකද ටග්ගා ටච් අප් එකක් කරගන්න පුළුවන්. මොකද මේ ඉන්ටර්විව් එක උදේ 9ට පටන් ගත්තොත් සාමාන්‍යයෙන් 12ට වගේ නම් ඔයගොල්ලන්ට ඉන්ටර්වල් එක හම්බ වෙන්නේ. ඒ වගේ ඒ වෙලාව වෙද්දි පොඩ්ඩක් මේකප් එක පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ලිප්ස්ටික් එක කෑවට පස්සේ පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා මූණ ඔයිලි වෙලා. ඉතින් එහෙම වුණොත් ඊගාව ස්ටේජ් එකට යනකොට ඔයා ෆ්‍රෙෂ් මදි. ඒක හන්ද මතක ඇතුව ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි කවුරුම හෝ වේවා පොඩි ගෲමින් කිට් එකක් තියාගන්න. අනිත් එක තමයි මේ ඉන්ටර්විව් එකේදී ඔයගොල්ලෝ හිතුවට ඉන්ටර්විව් එක උනේ කලින් සහ මේ ඉන්ටර්වල් එකට පස්සේ තමයි ඉතුරු ටික වෙන්නේ කියලා එහෙම එකක් නැහැ. ඉන්ටර්වල් එකේදීත් ඔයගොල්ලෝව ඔබ්සර්ව් කරනවා. ඔයා මොනවාද ඔයාගේ හැපැත්තේ ඉන්න ළමයාත් එක්ක කතා කරන්නේ? ඔයා කනකොට ඔයාගේ හැසිරීම කොහොමද? ඔයා කෑ ගහනවද? කිසිම පිළිවෙලක් නැතුව කාපු ඒවා හිමි දාලා යනවද? ඒ කියන ඒවත් ඔබ්සර්ව් කරන්න ඕගොල්ලෝ දන්නේ නැති වුණාට වෙනම කට්ටියක් අපොයින්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒක හන්ද ඒක හොඳට මතක තියාගන්න. මේ ඉන්ටර්වල් එකක් කියන්නේ ඉන්ටර්විව් එකේම පාර්ට් එකක්. ස්ටෙප් එක තමයි ඔයගොල්ලන්ගේ height එක චෙක් කරන එක සහ ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් චෙක් එක. මෙතන height එකේදී මම හැමතිස්සෙම මගේ අනිත් වීඩියෝස් වල කියනවා වගේ 212ක් මාක් කරනවා බිත්තියක. එතනදී ඔයගොල්ලන්ට රීච් කරලා පෙන්වන්න ඕනේ මේ 212 ඔයගොල්ලන්ට අල්ලන්න පුළුවන්ද කියන එක. 160ක් සෙන්ටිමීටර්ස් 160ක් තමයි ඉල්ලලා තියෙන රික්වයර්මන්ට් එක විදියට. හැබැයි අනිවාර්යෙන් මේ ආම් රීච් එක චෙක් කරනවා. ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එකේදී සඳහන් කරන්න කියලා තියෙනවා ඔයගොල්ලෝගේ උස කීයද කියලා. ඉතින් ඒගොල්ලෝ මෙතනදී ඩබල් චෙක් කරනවා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එකේ හරියට විස්තර පුරවලා තියනවාද කියලා. ඊගාට ප්‍රොෆයිල් චෙක් එකේදී ඔයගොල්ලෝගේ ස්කාර්ස්, බර්ත් මාක්ස්, එතකොට ටැටූස් ඔය චෙක් එකක් යන්නේ. ඒගොල්ලෝ එතනදී ඔයගොල්ලන්ට විස්තර කරලා දෙනවා මොනවාද ඒගොල්ලෝ බලන්නේ කියලා. මේ හැම යාලා ඉන්න එකදීම මතක තියාගන්න ඕනේ මොන හරි ස්කා එකක් තියෙනවා නම් ඒව ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඒගොල්ලෝ දැක්ක හෝ නොදැක්කා ඒ ඉන්ටර්විව් එකේදී. මොකද මම එහෙම කියන්නේ ඔයගොල්ලෝ හොරෙන් හංගගෙන ඉන්නවා නම් මොන හරි ටැටූ එකක් හරි ස්කා එකක් හරි ඒගොල්ලන්ට ඒ වෙලේට අහු වෙන්නේ නැතුව මොකද කලබලයට සමහරක් වෙලාවට ප්‍රොෆයිල් චෙක් කරනකොට ඉන්ටර්විව් දවසේදී සමහරට මිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ රස්සාව අරගෙන ඔක්කොම කරලා ඒ රටට ගියාට පස්සේ එතනදී වෙන මෙඩිකල් එකේදී අහු වුණාට පස්සේ ගෙලීම්ම ගෙදර එවනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. මේක හන්ද ඔයගොල්ලන්ට ෆෝම් එකක් දෙනවා. ඔයගොල්ලන්ට කොහෙද ස්කා එක තියෙන්නේ කොහෙද ටැටූ එක තියෙන්නේ කියලා මාක් කරන්න ෆෝම් එකක් දෙනවා. ඒ ෆෝම් එකේදී ඔයගොල්ලෝ හරියට මුලින්ම ඔයගොල්ලන්ගේ තියෙන ඒවා ටික හරියට සඳහන් කරන්න ඕනේ. බොරු කරන්නේ නැතුව. මොකද බොරු කරොත් ඔයාම තමයි අන්තිමට ඒ රටට ගිහිලා ජොබ් එක ගන්න කලින් වෙන ෆයිනල් මෙඩිකල් එකේදී ෆේල් වෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ෆයිනල් ඉන්ටර්විව් එක. මේක 101 ඉන්ටර්විව් එකක්. මෙතනදී ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ගොඩක් වෙලාවට අහන ප්‍රශ්න ටික තමයි ඔයාගේ ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න, බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක්. මේකට ඔයගොල්ලන්ට තප්පර 30ක් වගේ හම්බ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් අහනවා ඇයි මේ ඔයා මේ යාලයින් එක එහෙමත් නැත්නම් මේ රියාද් එයා ඇයි සිලෙක්ට් කරගත්තේ? ඇයි ඔයාට කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න ඕනේ? මොනවාද ඔයාගේ තියෙන ස්කිල්ස්?
ඒ වගේ දේවල් ටිකක් මෙතනදී ඔයාගෙන් අහන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කොහොමද කියන එක ඔයගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන තරම් විදි තියෙනවා හොයාගන්න අද ඉන්ටර්නෙට් එකට ගියත් ඔයගොල්ලන්ටත් ඕන නම් මොනවාද මේ ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ? තව වෙනම වීඩියෝ එකක් ෆයිනල් ඉන්ටර්විව් එකට හදන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම වෙලාව තියෙන විදිහට ටග් ගාලා ෆයිනල් ඉන්ටර්විව් එකටම අහන ක්වෙස්චන් ඇන්ඩ් ආන්සර් සෙෂන් එකක් කරන්නම් ඊගාව වීඩියෝ එකේදී. ඉතින් පුළුවන් තරම මේකට ලෑස්ති වෙන්න. ඉතින් මම ඔයගොල්ලන්ට විශ් කරනවා all the very best. මේ කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න හැමෝටම මේ කැබින් ක්‍රූ හීනෙට යන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරන ගමන් ඔයගොල්ලන්ට මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක බලුවට thank you. එහෙනම් next වීඩියෝ එකේදී හම්බෙමු. bye.